ශ්‍රාවකයන් වශයෙන් ගුණ පුරන අය සාමාන්‍යයෙන් ගුණය හංගන්නට ඕනේ. අපිට ගුරුවරු දීලා තියෙන උපදේශය තමයි භික්ෂුන් වහන්සේලාට තියෙන ගුණ හංගන්න තියෙන නුගුණ ප්‍රකට කරන්න කියලා කියනවා. ඒ කියන්නේ තියෙන නුගුණ කියනවා කියන එක ගුරුවරයා එක කතා කරන්නේ. මං හිතලා මේ නුගුණ තියෙනවා මට මේ වගේ කෙලෙස් ඇති වෙනවා. ඒතර ගුරුවරයා උපදේශයක් දෙනවා. තියෙන නුගුණේ හංගන්නේ අපි. සමහර වැරදි වුණාම සංඝයා ඉදිරියට ගිහිල්ලා වරද කියලා දඬුවම් ගන්නට ඕනේ. ඉල්ල ගන්න ඕනේ දඬුවම්. දඬුවම් දෙනවනේ සමහර ඉල්ල ගන්නට ඕනේ. ඒ කියන්නේ තියෙන නුගුණවල් ප්‍රකට කරන්න ඕනේ සමහර වෙලාවට. තියෙන ගුණය හංගන්න කියලා කියනවා. මොකද හේතුව නැත්තම් නොදැනුවත්වම මාන්නය ඇති වෙනවා. නොදැනුවත්වම සමහරකට කරදර එනවා. මිනිස්සු ගරු කරන්න පටන් ගන්නවා මාන්නය ඇති වුණොත්. බාධක වෙනවා. ගොඩක් වෙලාවට මාන්නය ඇති වෙලා තමන් අන් අය පහත් කරන තමන් උසස් කරන මේ මට්ටමට යනවා. හැබැයි මේක හැමෝටම සාධාරණ නැහැ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ ටික ප්‍රකාශ නොකර හංගගෙන යන හොඳද ප්‍රකාශ කරොත්ද හොඳ? මොකද හිතන්නේ? බුදුහාමුදුරුවෝ තමන්ගේ ගුණ ටික කිව් එකද අපිට හොඳ නොකිව්වනන්ද හොඳ? ශාස්ත්‍රඥ වහන්සේගේ එහෙම බෑ. උන්වහන්සේ කියන තරමට අපි කැමතියි. උන්වහන්සේ ඔය කියන්නේ නෑ මේ තමන් උඩ ගන්න. මොකද උන්වහන්සේට කෙලෙස් නැති නිසා. නමුත් උන්වහන්සේ දන්නවා බුදු ගුණ කියන තරමට ශ්‍රාවකයාට හොඳ. අපිත් අහන්න කැමතියි. වෙන අය කියනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේම වර්ණාව කරොත් බණ අහන්න ඉතින් මොකද්ද මේ හාමුදුරුවෝ තමන් ගැන මිනිස්සු බැනනවා තමන් ගැන වර්ණාව කර ගියා කියලා. බුදුහාමුදුරන්ට එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ කියන්න තව කියන්න කියලා අපිට හිතේ. ඒ නිසා මතක තියාගන්න ಗುಣ යටපත් කරගන්න කියන එකේ අර්ථය ඒ ಗುಣ ප්‍රකට කරගත්තම තමන්ට මානෙ ඇති වෙනවා. සහ තමන්ට සමහරලාට බාධක එනවා. දැන් 이르දි ප්‍රාතිහාරයම කියපිටින ස්වාමීන් වහන්සේ 이르දි ප්‍රාතිය දැන් හිතන්න අද කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිකන් හිතන්න ධ්‍යාන උපදවල අභිඥා උපදවල 이르දි ප්‍රාතිහාරයක් පෑවොත් ඉන්න පුළුවන් වේද නිස්කලංකව? ඔය පින්වතුන් යන්නේ නැද්ද කියලා මට අහන්න. ගිහිල්ලා හිත ඇතුලේ නැත්නම් අනේ අපිටත් පේන්නේ 이르දිය පාවා කියලා හැඟීමක් එන්නේ නැද්ද? මොකද හිතන්නේ? අනිත් ඔක්කොම මට හරි පෙන්නයි කියලා හැඟීමක් එනවා. එන්නේ නැද්ද සිතවිල්ල? ඔය මම බණ කියන මමත් ගිහිල්ලා අහනවනේ මට පෙන්වන්න කියලා. ඒක කතාව එච්චරයි. ඉතින් ඕක තමයි ඒතර බාධක වෙනවා. ඒකින්ද ಗುಣ ප්‍රකට කරගෙන ගියොත් එමු 이르දි ප්‍රාතිහාරේ වගේ ಗುಣ. එයා ප්‍රකට කරන්න බාධායි. නිකමට හිතන්න. උදාහරණ. අද ලංකාවේ එක ස්වාමීන් වහන්සේ මොනවත් ඕනේ නැහැ. තියෙනවනේ මාර්ගයේ දේශනා කළා. ඒ ධ්‍යාන උපදවන අය ඉන්නවා. චුද්ධසාකාර වශී භාවය කරන අයත් ඉන්නවා. 이르දිය කියන්නේ අභිඥාවට පැමිණීම 100කට 1000කට කෙනෙක්ට සිද්ධ වෙන එක ලේසි නෑ. බැරි වෙලා හරි මේක සමෘද්ධ වුණොත් අඟල් 5ක් අහසේ ඉඳගෙන හිටියොත් ඔක YouTube එකේ ගියම දැම්මොත් එහෙම මේ හාමුදුරුවන්ට බණක් භාවනා කරන්න ඉන්න පුළුවන් වෙයිද? නෑනේ. කතාව ඉවරයිනේ. උන්වහන්සේගේ ජීවිතය ඉවරයි එතනින් එහාට. ඒක මම කියන්නේ. උන්වහන්සේ ජීවිතය ඉවරයි එතනින් එහාට. උන්වහන්සේට තනියම ඉන්න වෙන්නේ නෑ. මිනිස්සු පොල් පැල් බැඳගෙන ඉන්නේ අනිවාර්යයෙන්. මොකද මිනිස්සුන්ට ඕනේ මේක දකින්න. මේක ඇස් දෙකට දකින්න, වඳින්න, මේක පූජා කරගන්න. ඔක තමයි වෙන්නේ. ඒ නිසා ಗುಣ ප්‍රකට කරගන්න ගියාම ඇත්තටම මානෙ ඇති නොඋනත් ඒ භික්ෂුන් වහන්සේට ලොකු කරදරයකට ප්‍රාප්ත වෙනවා. සාමනස පිරිහීමකටපත් වීමකුත් සිද්ධ වෙනවා. වෙන්න පුළුවන්. අනිවාර්යෙන් නෑ වෙන්න පුළුවන්. ඒක හිතේ එකක් නේ. සමහර අයට පුළුවන් ලාභ සත්කාර මැදෙහි ගුණේ තියාගන්න. සමහර පෘථග්ජනයෙන්ටත් පුළුවන්. බෝධිසත්වයෝ සමහර ආත්ම භාවල කළා තියෙයි. ආම අධික ලාභ සත්කාර මැදෙහි පවා උන්වහන්සේට පුළුවන් මේක දරා ගන්න. ඉතින් ගොඩක් වෙලාවට හිත කෙලෙස් වලින් මිදිච්ච කෙනා මේ ලාභ සත්කාර මග හරින්න තමයි බලන්නේ. ඒකට ඇදෙනවා කියන්නේ කෙලෙස් වලට බරිත ගතිය. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය මිනිස්සු මේ අපි වගේ අය මේ ಗುಣ පුරන අය මේ ಗುಣ තියෙන ಗುಣ ප්‍රකාශ කර යන එක බාධා. සහ ඒක කරනකොට සාමාන්‍ය භික්ෂුවට සාමාන්‍ය කෙනාට ක්ලේශයක් ඇති වෙනවා තමන්ගේ. ඊට තව ප්‍රශ්න එන්න පුළුවන් මේකේ. දැන් මට මේ ගුණේ තියෙනවා. හෙට ඒ ගුණේ නැති වෙන්න පුළුවන් නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ගුණය ප්‍රකාශ කරා ඒ ගුණේ දැන් පිරිහිලා. දැන් හෙට මං කියන්නද පිරිහුණා කියලා. ඊට පස්සේ මොකද? ඒක රංගපාන්න වෙනවා දැන්.
ඒක හංගන්නට වෙන ප්‍රශ්න ගොඩක්. ඔය ಗುಣ කියනවා කියන එක ලෙහිසි දෙයක් නෙවෙයි. හැබැයි එහෙම කියලා ಗುಣ නොකියාම ඉන්නවා කියන එකකුත් නෑ. සමහර අවස්ථාවල ಗುಣ කියන්නට වෙනවා. සමහරු කියනවා මම මේ සීලය උපසම්පදා සීලය මේ කාලය තුලදී මේ වගේ අවතකටපත් වෙලා නැහැ මම රැකලා තියෙනවා. මේක අනිත් ස්වාමීන් වහන්සේ අපේ ගුරු ස්වාමීන් වහන්සේලා කියලා තිනවා. මම මෙච්චර කාලයක් මේ වගේ අවතකටපත් වෙලා. ඒක අපිට මොටිවේෂන් එකක් වෙනවා. ඒ නිසා ಗುಣ කියන තැන් තියෙනවා. ಗುಣ කිය යුතු ක්‍රම තියෙනවා. කිය යුතු ಗುಣ තියෙනවා. නොකිය යුතු ಗುಣ තියෙනවා. ඒක බෙදා ගන්නට ඕනේ. ඒ නිසා දැන් උදාහරණයකට සමහරලාවට කියන්න පුළුවන් මම අවුරුදු 10ම අටසිල් ගත්තා. සතුටින් කියන්නට පුළුවන්. ඒක මානෙන් කියන්නට පුළුවන්, සතුටින් කියන්න පුළුවන්. ඒ කියන එක අහලා වෙන කෙනෙක් එහෙනම් මාත් සිල් ගන්න ඕන කියලා පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම තව අර කෙනෙක් ඒක මාන්නෙන් උදුමවාගෙන යනවා. ඒ නිසා මේ ಗುಣ කීම නුගීම කියන එක බෙදලා කතා කරන්න ඕන එකක්. සමහර අවස්ථාවලදී තමන්ගේ ගුණයන් සමහර අවස්ථා සත්‍යක්‍රියා කරන්න වෙනවනේ. අහලා තියෙන ධර්මයේදී සත්‍යයක් මේ තරම් ගුණයක් මම ප්‍රකට කරා මේ සත්‍යානුභව බලයෙන් මේක සිද්ධ වේවා. එහෙම කියන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේක කඩලා කියන්න ඕන ටික. පොදුවේ කියන්නට තියෙන්නේ පොදුවේ දෙන්න තියෙන උපදේශය තමයි අපි පුහුණු වෙන ශ්‍රාවකයන් වශයෙන් Taman පුරුදු කරන ගුණයන් වැඩි කියන්න යන්න එපා. ඒක Taman ළඟ තියාගන්න. අවසාන වශයෙන් මම කතාවක් කියලා අවසන් කරන්න. ස්වාමින් වහන්සේලා දෙනමක් අවුරුදු ගාණක් එක ගල්ලෙනක හිටියා. එක ගල්ලේනේ ලයිට් නැහැනේ අද වගේ. රැයට ඉන්නකොට සැතපීලා ඉන්නවා. එක ස්වාමින් වහන්සේ කෙනෙක් නේසජ්ජිකාංගය කියන දුතාංගය රකින්න. අහලා තියෙනවද නේසජ්ජිකාංගය දුතාංගය? නේසජ්ජිකාංගය කියලා කියන්නේ නේසජ්ජිකාංගය කියලා කියන්නේ පිට පොළවේ ඇල කරන්නේ නැහැ. ඇඳක ඇල කරන්නේ නැහැ. මම දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා එහෙම ඉන්නේ. හරිනේ? මේක දන්නේ ගහන්න එපා කවුද කියලා. හරිනේ? ඒතකොට මේ පිට ඇල කරන්නේ නැහැ. ඒක ලෙහෙසි නෑ. සමනස රෝගී වුණත් එතන ඉන්නවා. සමහරව රෝගී වුණාම නවත්තනවා. සමහරව ඉතින් දරාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඔය අංශක 45කට විතර ඇල කරන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් ඇල කරන්න බෑ. සමහර අය ඉන්නවා සම්පූර්ණ රාත්‍රියේ ගත කරන්නේ පරියන්කේ. අවුරුදු ගණන් එහෙම ඉන්නවා. හරිනේ? ඉතින් මේ ස්වාමීන් වහන්සේත් ඒ දෙනමගෙන් එක්කෙනෙක් එහෙමයි. අනිත් හාමුදුරුවෝ දන්නේ නැහැ. පේන්නේ නැහැනේ ගල් ගුහාව ඇතුලේ. දවසක් කාමරයක හරි ගුහාවක හරි කොහෙද හිටි දවසක් මෙහෙම ඇලවිලා ඉනවා අනිත් හාමුදුරුවෝ අනිත් එක්කන ඉඳගෙන අකුණක් ගැහුවා. අකුණක් ගහනකොටම ඇලවිලා හිටපු හාමුදුරුවෝ දැක්කා මේ මහරෑ අර හාමුදුරුවෝ ඉඳගෙන හිටපු හාමුදුරුවෝ දැක්කා අර හාමුදුරුවෝ මාව දැක්කා කියලා. අවුරුදු ගාණක් රැකපු දුතාංගයක් මේක. අවුරුදු ගාණක් රැකපු ගුණයක් නතර කරන්න හිතෙන්නේ නැහැ නේ. අපි සමනස දැන් ඒක දරද්දී ගුණය දරද්දී සැතපෙන්නේ නැද්ද? එතකොට ඒ කාලේ අතරතුර කොහොමදවත්? ඉඳගෙන නිින්ද ගියොත් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. ඉඳගෙන නිින්ද යනවා. ඒත් නිදා ගන්න උපදෙස් දීලා නැහැ. ඒ කාලෙත් භාවනා කරන්න කියලා තියෙනවා. හරිනේ? හරි නිදා ගන්න කියලා ඉන්නේ නැහැ. සමහර ඉතින් අමාරුම තැන පොඩ්ඩක් විවේක ගන්නවා. හරිනේ? සමහරු ඇලවිල අර අංශක 4 ආංශිකුටවල වගේ ඉන්නවා. සමහර සෝන එහෙමත් නැහැ. ඒකට කෙලින් මේ. සමහරුන්ට ඔය ලණු එල්ලගෙන ඒකේ එල්ලිලා ඉන්නවා. එතකොට මේ විදිහට ඉන්නකොට අර ස්වාමීන් දෙන්නම දැක්කද ඔන්නෝම. දැන් අර ස්වාමීන් වහන්සේ සිටවිලා. මොකද මේක තමයි අමාරුම දුතාංගය රකින්නේ. අර ස්වාමීන් දැනගත්තා මෙයා මේ දුතාංගය රකින්නවා මේ ගල් එකට කාමරේ ඉඳලා. අරයට තේරෙනවා දැන් වැඩේ. මොකද කරේ කතා බහ මොනවත්ම නැහැ. මොකද දුතාංගය කියන්නේ ශික්ෂාපදයක් නෙවෙයි. ඒක අතිරේක ගුණයක්. රකින්න පුළුවන් නොරකින්න පුළුවන්. අවුරුදු ගාණක් රැකපු එක මේ හාමුදුරුවෝ ඒ මොහොතේම ඇලවුණා. දැන් ඉතින් ආයේ සැකයක් නැහැ. නිදා ගන්න කෙනෙක් නැහැ. දුතාංග රකින්න නිදාගන්න. අර හාමුදුරුවෝ නිදාගත්තා. ඊට පස්සේ ආපහු අදිෂ්ඨාන කරගත්තා. මේක දුතාංග අල්පේච්ඡතාවය කියලා. දුතාංගය හංගනෝ. ගුරුවරයාට විතරයි කියන්නේ සාමාන්‍යයෙන්. ඒ නිසා මම කියන්න හැදුවේ සමස්තයක් ලෙස තමන් රකින්න ಗುಣ වැඩි ලෝකෙට කියන්නට එපා. ඒකෙන් ප්‍රශ්න ගොඩක් එන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේලාට බාධා එන්නට පුළුවන්. ගිහි අයට උනත් කිව්වට පස්සේ මොකද පෘථග්ජන නිසා ගුණේ පිරිහෙන්නට පුළුවන්. පිරිහුණාට පස්සේ ඔබයි ඒ දෙන්නම ලොකු අපහසුතාවයකටපත් වෙනවා. හරිනේ? ඊට පස්සේ අනිත් බරපතලම දේ මානෙ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා නුගුණ ගුණ නොකිය ඉන්න තරමට තමයි හොඳ.